ධර්මදේශකයා එක ජීවිතයේ නිස්සාරකම. ජෙරුසලමෙහි දාවිද් නිරිදානන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේය. සියල්ල නිස්සාරය, සියල්ල නිස්සාරය, හැම දෙයම නිස්සාරයයි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන් මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද්ද? එක පරපුරක් පහවයයි, තව පරපුරක් මතුවෙයි. එහෙත් මහ පොළව සදහටම පවතී. හිරු උදා වෙයි, හිරු බැස යයි. එය උදා වූ තැනටම යළිදු වහා පැමිණෙයි. සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි. එය කැරකි කැරකි හමයි. වට රහුමෙහි හමා ගොස් නැවත මුල් තැනටම පැමිණෙයි. සියලු ගංගා මුහුදට ගලා බසී. එහෙත් මුහුද පිරෙන්නේ නැත. ගංගා නික්ම ආ තැනටම නැවත වතුර යයි. හැම දෙයම වෙහෙස ගෙන දෙන සුළුය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි. ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. මතු ඇතිවන්නේ පෙර තිබුණු දේමය. මතු කරන්න තිබෙන්නේ පෙර කළ දේමය. මේ මුළු මිනිස් ලොවෙහි කිසිම අමුතු දෙයක් නැත. මෙන්න මේ අමුතු දෙයකයි මිනිස්සු කියති. එහෙත් එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. යට ගිය දවස සිදු වූ දේ ගැන මතකයක් නැත. මෙතැන් සිට සිදුවන දේ ගැනද මතු දවසේදී මතකයක් නොවනු ඇත. ධර්මදේශකයාගේ අත්දැකීම. ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සියසුන් නරා ඊශ්‍රායෙල් ජනතාව පාලනය කළෙමි. මේ මිනිස් ලොවෙහි සිදුවන හැම දෙයම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිතද? මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙයම මම දිටිමි. ඒ හැම දෙයම නිස්සාරය. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න. ඇද දේවල් ඇද අරින්නට නොහැකිය. නැති දේ ගනින්නට නොහැකිය. මට පළමුව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගහම්බීර ප්‍රඥාව මට ඇත. එසේය ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යයි මම මටම කියා ගනිමි. මෙසේ එක අතකින් ප්‍රඥාව හා අවබෝධයද අනෙක් අතින් මෝහය හා අඥානකමද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එයද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය. මන්ද ප්‍රඥාව වැඩිවෙත්ම කරදරද වැඩිවේ. දැනුම වැඩිවෙත්ම ශෝකයද වැඩිවේ.